සමාවෙන්න මම මෙහෙම කිව්වට මම ඇත්ත කතාව කියන්නේ. ඔබට පිස්සු. ඔබට මේ ජීවිතයේ තියෙන වටිනකම තේරෙන්නේ නැහැ. ඒ තරමට ඔබගේ ඔළුව විකෘති වෙලා ඉවරයි පින්වතුනි. ඔබගේ ඔළුව කාලා තියෙන පුංචි කාලේ ඉඳන්ම ඔළුව කාලා තියෙන්නේ. ඒකෙන් මහා ලොකු විනාශයක් ඔබගේ ජීවිතවලට වෙලා තියෙන පින්වතුනි. ඔබට ඔය ජීවිතේ තියෙන බින්දු මාත්‍රයක් වටින්නේ නැහැ ඔය ජීවිතේ. ඔය ජීවිතේ ඔබට වටිනවා නම් ඔබගේ මහත්යාගේ ජීවිතේ ඔබගේ නෝනාගේ ජීවිතේ වටිනවා නම් ඔහොම ඕක කුණු කොල්ලට විනාශ කරන්නේ නැහැ පින්වතුනි. ඔබගේ අම්මා තාත්තගේ ජීවිතේ වටිනවා නම් පින්වතුනි ඔබ ඔහොම විනාශ කරන්නේ නැහැ ඔය අම්මා තාත්තගේ ජීවිතේ පින්වතුනි. ගෙදර කන්න තියෙද්දි පින්වතුනි මට මේවා කන්න බෑ වෙන එකක් හදන්න කියලා කියනකොට පින්වතුනි ඔබට තේරෙන්නේ නැහැ ඔබ අම්මගේ ජීවිතේ නෙවෙයි කන්නේ කියලා. දැන් අම්මට උයන්න වෙනවනේ පින්වතුනි අර පැය දෙක තුනක් තිස්සේ මේ මනුස්සයට ආයි උයන්න වෙනවනේ. ඊට දස මාසයේ කියලා වඳලා වැඩක් නැහැ නේ පින්වතුනි. දස මාසයේ කියලා වඳින්නේ නැහැ මං හිතන්නේ. මේ ගාථා දන්නෙත් නැහැ දැන් ඉන්න මිනිස්සු. වැඩි හරියක්. නැත්නම් ඔබ කල්පනා කරලා බලන්නකෝ මේක. ඒකයි මම කිව්වේ මේ වෙසක් පොය දවසේ පින්වතුනි වෙනසක් ඇති කරගන්න ජීවිතේ. වෙනසක් ඇති කරන්න අපි උදව් කරන්න. ඒ උදව් කරන්නේ පින්වතුනි ඔබට ධර්ම අවබෝධ කරලා දෙන්න. කරලා කියන්නේ ඒවත් ධර්ම අවබෝධ කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න. ඔබ ධර්ම අවබෝධ කරන්න පින්වතුනි. ධර්ම අවබෝධ කරලා පින්වතුනි ඔබගේ හිතේ එන ආසාවල් වලට පොඩ්ඩක් පින්වතුනි ඒ ආසාවල් නැති කරගන්න පුළුවන් පාරක් තියෙනවා අන්න ඒක කරගන්න පින්වතුනි. ඔබ දන්නේ නැහැ පින්වතුනි ඔය ජීවිතේ ඔබට හම්බෙන්නේ ඔබ කොච්චර වියදම් කළාද කියලා. ජීවිත කීයක් පූජා කළාද කියලා ඔය ජීවිතේ ගන්න පින්වතුනි. ඔබ මිනිස්සෙක් අමතක කරන්න එපා. ඔබ මිනිස්සෙක්. මනුස්ස ජීවිතයක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පින්වතුනි. අන්න ඒ මනුස්ස ජීවිතේ ඔබට ඔය හම්බෙලා තියෙන්නේ පින්වතුනි. ඔය මනුස්ස ජීවිතේ ගන්න අද්දව ලක්ෂයකට වඩා ඔබ කැප කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි. එහෙම ගත්ත මනුස්ස ජීවිතේ ගොසිප් අහන්න පූජා කරනවා නේ. බණක් අහන්න පින්වතුනි. බණක් අහන්න කවන්නේ පිනක් සිද්ධ වෙනවා. ඒ පිනෙන් ඔබට ආයි මනුස්ස ජීවිතයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ගිය ටික එනවා ආයි පින්වතුනි. නමුත් ඔබ ඒක වියදම් කරන්න පින්වතුනි කිසි වැඩකට ඇති ඒකට නෙමෙයි. ඒකයි අපි ඔබට කියන්න පින්වතුනි පුළුවන් නම් වෙනස් වෙන්න.